Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉඳලා වෙලා ඇති කියලා. ඉතින් දැන් වෙලාව 7:26ට හිතුවේ මං හිතන්නේ 7:27යි දැන් මම දැන් යන්න ඕන ඉක්මනට. මේ 7:27යි වෙලාව. ඉතින් මම අද ඔයාලට ගෙන්න යන්නේ 24 hours brown color food challenge එකක්. ඉතින් දැන් මම මේ වැඩට යන්න ලෑස්තිලා ඉන්නේ. අද වැඩ කරන ගමන් තමයි මම ඔයාලට vlog එක අරගෙන එන්නේ. ඉතින් දැන් 7:27යිනේ. දැන් මම noodles එකක් හදා ගන්න ඕනේ. කොතුමි එකක්. හදාගෙන අපේ උදේ කෑම තමයි කොතුමි එක. අපි එහෙනම් කොතුමි එක හදාගමු. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි බලමු අද දවසේ මොනවද මම කන්නේ කියලා. දැන් එහෙනම් උදේ කෑම එක ලෑස්ති කරගෙන යමු. මේ තියෙන්නේ මගේ දුඹුරු පාටට කෑම එක. මම අර වතුර හිටින්න කැමති නෑ. ඒ නිසා තමයි මම මේ විදිහට අරගෙන තියන්නේ. මම ෂොප් එකට ආවා. ඇවිල්ලත් දැන් ගොඩක් වෙලා. දැන් වෙලාව 9යි. මේ ඉතින් දැන් මට බඩගිනි. මම හදන් ආපු නූඩල්ස් එක දැන් කන්න තමයි හදන්නේ ඔමෙ. ඉතින් දැන් මට හොඳටම බඩගිනි. මම දැන් කන්න හදලා ලාව කේක් වල ගන්න ඉවලින් මේ ඒ හැන්දක් අරන් ආවේ. මේ තිනේ මගේ නූඩල්ස් එක. එහෙනම් නූඩල්ස් එක කමු. සැර වේද නැහැ මන් අර මේ රාමෙන් එකේ මේක දාගත්තේ නේද? මට ගොඩක් බඩගිනි යන්නේ. දැන් ගරුදේට මිස්ටර් මෝල් එකක් බොනවා. ඒක කනවා. මේ ටික මට බිස්කට් තිබ්බ මම බිස්කට් කෑවෙන්නේ නැහැ. ඒක පිවෙන්නේ නැහැ. මට හොඳටම බඩගිනි දැන්. මම ඒක මේක නැත්තම් මම කොහමද උදේට කනකොට සාමාන්‍ය 10-11 විතර වෙනවා. අද 9ට කන්නේ මට බඩගිනි. උදේට ඒක බිව්වේ නෑ නේ ඒක. නෑ. කිරි පැකට් එක මොනවා බොන මොකද චොක්ලට් කිරි පැකට් එකක් ගත්තාම මේක දුඹුරු පාටයි ඒ නිසා ආයෙ හිතුවා මේ ආයෙ හිතුන ගැන උදේට නම් පොදේ සීතලයි. ඉතින් මම ඒකයි අද අදිගට ඉඳලා ගවිලා තියෙන්නේ. සීතලයි අද. අඳුරු කරලා තියෙන්නේ ගොඩක් මේ ලාවට වගේ අඳුරු කරලා සීතලයි වැලි පොද වැඩෙන. ඉතින් මම ඒ නිසා මේ අද උදේට කිරිබිත් මේ මේකට යන්නේ නැත්තේ. බලමු අද කියලා පුළුවන් වුණොත් ලාව කේක් එකක් හදමු. දැන් මගේ අයියට දෙන්නගේ තාත්තගේ බර්ත්ඩේ එක ළඟ එනවා. මම හිතාගෙන ඉන්නවා. අක්කේ බර්ත්ඩේ එක නයිදී අයියා කේක් එකක් හදන්න දෙයි. ආඩවලේ මං හිතන් ඉන්නවා අයියා දෙන්නගේ බර්ත්ඩේ එකට සහ තාත්තගේ බර්ත්ඩේ එකට. දෙයියා බර්ත්ඩේ එක තියෙන ජනවාරි 2. තාත්තගේ බර්ත්ඩේ එක තියෙන 3. ඉතින් දෙකම එක තමයි කොරියට කියන කේක් එකම තමයි දෙන්නම කපන්නේ. මේ අවුරුද්ද වෙනසක් විදිහට ලොකෝයගේ බර්ත්ඩේ එක කියන්නේ දෙසැම්බර් 20. ඒ බර්ත්ඩේ එකට ඉතින් අක්ක කඩින් ගෙන ඉන්නේ නැහැ. කඩ යදන් දෙන්න නැහැ කේක් එක. නැති වුණොත් මම බර්ත්ඩේ කේක් එකක් හදනවා. හදලා දෙනවා. ලොකෝයට තමයි මම ලොකෝයට බර්ත්ඩේ කේක් එකක් හදනවා. ඒ අවුරුද්දේ කඩින් තමයි කේක් එක ගෙනාවේ. හැම අවුරුද්දම කඩින් තමයි අපි මේ පෙරේරන් සංස් එකෙන් තමයි
හැමෝටම අපි කේක් ගේන්නේ. අද මම හිතන් ඉන්නවා ඉදිරියට කවමදාවත් හැමෝගෙම බර්ත්ඩේ වලට මම කේක් හදනවායි කියලා. මොකද දැන් මට කේක් හදන්න පුළුවන්. අතරම පුළුවන් කේක් හදන්න. මම දැම්මේ නැහැ. මම බොයිෆ්‍රෙන්ඩ්ගේ මේ බර්ත්ඩේ එකට මම හදපු කේක් එක ඒක ලස්සනට ආවා හිතුවට වැඩිය. චොකලට් ඩිප් එකක් දෙන්න දාලා මේක කප් දෙකකට හැදියට වැඩ වලට ගෙනියන්න ඕන නිසා කිලෝ 1යි ග්‍රෑම් 500යි දෙකක් හැදුවා. ඊට පස්සේ උඩින් චොකලට් ඩිප් එක දාලා මේ චොකලට් තියලා එහෙම හැදුවේ. මට කේක් එක ඩෙකරේට් කරගන්න පුළුවන් කියලා හදන්න කොහොමද දන්නවා. මට ඩෙකරේටින් වලට තමයි ක්ලාස් එකකට යන්න ඕනේ. ඊට දැන් ඒකට මම යලා තම ඩෙකරේටින් පටන් ගත්තේ නැහැ. ඉතින් මම හිතනවා ඉස්සරහට අපිට කේක් හරින්න ගින්න ඕනේ කියලා. මේ පණ මගේ බර්ත්ඩේ කේක් එක මම තමයි හදාගන්න ඉන්නේ. මම ඒ ඔක්කොම ඔයාලට බෙදා ගන්නවා. හරි එහෙනම් ඉතින් දැන් අපේ උදේ කෑම එක හරි. මට පේනවා ඇති දුඹුරු පාටට මගේ කෑම දුඹුරු පාටයි. දවල් නම් මම බඩගින්න වැඩි කමට කෑම් පෙට්ටියේ තියෙන කෑම එක විතරයි මම පෙන්නේ. මම කවල් ඒ කියන්නේ මම ටී ටයිම් එකක් ගත්තේ නැහැ. මොකද කිරි පැකට් එකක් බොන්න ඔයාලට පේනවා ඇති ඔමෙන් මම පෙන්නන්නම්. අනේ අඳුරු කළා හොඳටම තියෙන්නේ. අඳුරු කළා වහිනවා. ඉතින් දැනුත් පොදයක් යනවා. ඒ නිසා මට මේ කඩේක ගිහිල්ලා කිරි පැකටයක් ගහලා දැන් කිරි පැකට් එක බොන්න වෙන්නේ කූල් නේ කිරි පැකට් එක. ඉතින් මම මේ සීතල නිසා මම කිරි පැකට් එකක් ගෙනාවේ නැහැ. ඉතින් මම ටී ටයිම් එකට මොකද කෑවෙත් නැහැ. මේ කිරි පැකට් එකක් බිව්වෙත් නැහැ. මම කිරි පැකට් එකක් බොන්න තමයි ටී ටයිම් එකට හිටියේ. දැන් මම ගෙදර හිටියේ නැහැ. ඉතින් රයිස් තමයි අරන් ආවේ. ඒකට අර දෙන්න කිරි පේස්ට් එකයි අර පොඩි සෝස් එකක් තියෙනවා. ඒ සෝස් එකයි දැම්මම සෝස් එක දාලා ඇනුවට පස්සේ ඒක දුඹුරු පාටයි. ඉතින් මට රයිස් එකක් කන්න පුළුවන් වුණ නිසා මේ සෝස් එක දාලා ඇනුවම දුඹුරු පාට වෙන්න නිසා මම සෝස් එක දාලා ඇනුවා. ඊට පස්සේ ඒක දුඹුරු පාටයි. ඒ නිසා මම රයිස් එක තමයි කෑවේ. ඒකෙද මොනවාද බිම්ම මේ හතු බැගුමක් තිබ්බා. මේ අර නිකන් අපි මෝජු දානවා බටු මෝජු දානවා වගේ හතු බැගුමක් තිබ්බා. මේ ඉතින් ඒ හතු එක මාරම රසයි. මම ඉතින් රයිස් ගෙනාවුම් තමයි මෙතන දවල්ට ඒක දුඹුරු පාට කරගෙන රයිස් තමයි කෑවේ. ඉතින් මගේ බඩ ෆුල්. දැන් වෙලාව 4:37යි වෙලාව. 4:37යි. දැන් මට බඩගින්නකුත් නැහැ. නිකන් ඉන්න බෑ වගේ. ඉතින් මම හිතුවා චොක්ලට් බිස්කට් එකක් ගන්න. චොක්ලට් බිස්කට් එක මට හිතෙන විදිහට මේක දුඹුරු පාටයි. කවුරු පාටද දුඹුරු පාටයි. දුඹුරු පාටයි නේද? බිස්කට් එක දුඹුරු පාටනේ මම හිතුවා. චොක්ලට් බිස්කට් එකක් කන්න. මේ ඉතින් එහෙනම් චොක්ලට් බිස්කට් එක කමු. චොක්ලට් බිස්කට් එක දුඹුරු පාටයි නේද? දුඹුරු පාටයි. ඒ වගේ ඉන්නේ. දුඹුරු පාටයි. ඒක තද දුඹුරු පාටයි. අපේ පැත්තේ ගොඩක් අය කන්නේ මේ මැලිබන් එකේ චොකලට් බිස්කට් එක. ඒකට මම මාස පන්චි එකක්. අරගේ බිස්කට් කන්නේ නැතුව මනේ කනවා. ආසකම විතර. Ayan, Mr. Dakawa. Ako nagtira mo din ako. Bahal nila sa bebag ini makin tadi. Dia tadi ada bahasa ya. Ambil kita tengok kadang bonok. Oh ni. Kalau dia sama kita tengok kadang bonok.
ඉතුරුන බත් වේලලා දැන් ඇකිලි කුඩි මම නම් අපි කියන්නේ ඇකිලි කුඩි කියලා. ඉතින් ඒ ඇකිලි කුඩි දැන් අපේ කොළඹ කියන්නේ ඇකිලි කුඩි හදලා තියන්න කියලා. ඇකිලි හදලා ඒකක් හදලා තියන්න. බිස්කට් එකයි. එනික අපි යනවා. ඒක කවුද? එහෙනම් අපි ගෙදර ගිහලා ටීටයි හදමු. මේ වවිලා දුඹුරු පාටයි මේ සමපෝෂණී වේ ඇකිටි ගුලි. ඉතින් මේ තියෙන්නේ තේ අපි තේ බොමු. මෙන්න මේ බිස්කට් තියෙනවා මේවා දුඹුරු පාටයි. ඉතින් දුඹුරු පාටයි. Kasi bisa di biscuit. Nanti kamu lama bawa kamu. Konde video ni aku udah ingin mama. Saya video kan ini. Saya kamu kan pulang untuk tambah limun. Nanti itu head of the tama. ඉතින් ඊයේ රෑට මම මුකුත් කෑවේ නෑ. ඔය බිස්කටුයි ඒව කාලා නිදාගත්තා. ඉතින් උදේ මම චොක්ලට් මාඩි තිබ්බා. ඉතින් චොක්ලට් මාඩි එකක් කෑවා. දැන් උදේ පහදෙන් මම වැඩට යන්න ඕනේ. ඊට බිස්කට් එකක් කවමු. වතුර ටිකක් බීලා යන් එහෙනම්. උදේ කෑමෙන් හම්බ වෙමු. Hi good morning. ඉතින් දැන් වෙලාව 8:56 දැන් වෙලාව. ඉතින් එළිය හොඳටම වැස්ස මේ වලට පේනවා ඇති. අපි ඉස්සෙල්ලාම කමු. මේ බිස්කට් එක මම කෑමේ කියන්නේ මුහුදු ගෙනාවා. टॉफी ගෙනාවා. टॉफी දෙක තුනක් ගෙනාවා. टॉफी ගෙනාවා. තව එකක් තියෙනවා බෑග් එකේ. බිස්කට් තියෙනවා. ඉතින් බිස්කට් උඩේ කාලා ආවේ. මොකද රහයි. ini හොඳටම වැස්ස. වැස්සයි හොඳයි. වැස්සයි හොඳයි සීතලයි. zoom වෙලා තමයි වීඩියෝ වෙලා තියෙන්නේ. කෑවා. මේ ඉතින් මම හිතාගෙන ආවේ උදේට මේ බනිස් කනවා කියලා. බනිස් දුඹුරු පාටයිනේ. උලට බිස්කට් එකක් කමුද? බඩගිනි. බිස්කට් එකක් කමු. හරි එහෙනම් බේකරි ඇදලා තිබ්බොත් මම බනිස් ගෙඩියක් කනවා. එතකොට එහෙනම් හම්බ වෙමු. අඟිලා බනිස් ගෙඩියක් අරගෙන ආවා. ඉතින් බනිස් ගෙඩිය දුඹුරු පාටයිනේ. බනිස් ගෙඩිය දුඹුරු පාටයි. ඉතින් මේ බනිස් ගෙඩිය කමු. අඟිලා මාළු කාන්තා. මාළු කාන්ති වල වැස් දැන් ඒ මාළු නෑ. ඉතින් හතරෙනි මික්ස් එකක් දුඹුරු පාටයි. මේක જાතියක් තියෙනවා. ඒක කාලේ නම් අපි brown color food challenge එක නම් ඒක කාලා ඉවර කරමු. කුඩු වෙලා මම බෑග් එකේ දාගෙන යන කුඩු වෙලා ඒක. එන්න මේක තමයි ගෙනාවේ තියෙන brown color නේ. ඒ නිසා ස්ටික් එකක් ගෙනාවා. මේ බලන්නකෝ අනේ කැඩිලා. කුඩු පාටම් වෙලා. ඉතින් කුඩු පාටම් වෙලා දැන් තියෙන්නේ. මම කන්නේ හරි එකක් ගන්න භාගයක්
භාගයක් අතේ. brown color සුප් වල තියෙන දෙයක් කරන් දැන්න. එහෙනම් බලුව කන දෙයක් නැහැ නේ. හරියම එකක් කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ 24 hours brown color food challenge එක ඉවර වෙන්නේ. එහෙනම් විතරම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි. අද vlog එක හොඳයි නම් like කරන්න, comment කරන්න, අනිවාර්යෙන්ම මම subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් කරන් යනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. goodbye.